ඉතලම යන්නේ පරක්කම් බහුව රජතුමා ඊට නිදහසේ කාලය ගත කරන්න හොඳයි දීපු වෙන කියන්නේ පරක්කම් බහුව රජතුමාගේ මාලිගාව. මගේ විදිහට බලා ගන්න පුළුවන් පොළොන්නරුවේ මේක තියෙන්නේ රංගශාලාව. ඒතර මේකෙන් තමයි උඩට ගිහිල්ලා තියෙන්නේ. ඒතර පඩි දලදා මළුව කියලා. මේක නිර්මාණය කරලා තියෙන මැද ස්තූපය තට්ටු දෙකකින් සමන්විත වුණා කියලා. ශංකරතා මණ්ඩපය ඉදි කරන්න හේතු වුණේ පියස්ස ආරක්ෂා වෙලා තියෙන විශේෂ වෙහෙරක් තමයි රංකොත් වෙහෙරක්. වාහනකඩ 4කින් සමන්විත වෙනවා මේ. ඉතින් මේ තමයි පරාක්‍රම සමුද්‍රය හැපැති තියෙන්නේ. මේ පළවෙනි ඇල එක ඇල කියන්නේ මේකට. එක ඇල යනවා. අද අපි වැඩේ පටන් ගන්නෙ එක ඇලෙන්. එක ඇලෙන් පටන්ගෙන දැන් ඉස්සෙල්ලාම යන්නේ පරාක්‍රම බහුව රජතුමා හිටපු තැන. කියන්නේ මාලිගාව බලන්න. මේ තියෙන මාලිගාව. ඉතින් උද්‍යානය තමයි මේ තියෙන්නේ. ඇවිල්ලා නිදහසේ කාලය ගත කරන්න හොඳයි දීපු වෙන කියන්නේ. යන්න ඕනේ ආරයට තමයි හරි. රජමාලිගේ පැත්තට තමයි මෙහෙට යන්න ඕනේ. දැන් මේ පැත්ත රජමාලිගය. අපි දැන් ඉන්නේ පරක්කම් බහුව රජතුමාගේ මාලිගාවට. මගේ විඩියෝස් බලා ගන්න පුළුවන් පොළොන්නරුවේදී ඉදිකර පරක්කම් බහුව රජතුමා විසින් ඉදි කළ වෛජයන්ත එහෙම නැත්නම් සත්මහල් ප්‍රාසාදය තමයි මේ තියෙන්නේ. බලන්නකෝ. කොච්චර ලස්සනද කියලා. මහා පරක්කම් බහුව රජතුමාගේ මාලිගාව තමයි මේක. එතකොට මේකේ තට්ටු 7ක් තිබිලා තියෙනවා. ඒතර මේක උඩ තට්ටු තිබිලා තියෙන පුතේ දැව වෙලි. මේ දැව වලින් දැම්මට පස්සේ පුතේ මේ දැව කාලිංගමාගාක්‍රමයෙන් ගිනි තියුවට පස්සේ මේ දැව කඩන් දාපු බාල්ක දාපු කවුල තමයි පුතේ මේ ඉතුරුලා තියෙන්නේ. ඒතර මේ තියෙන කඩන් හිටවපුවා. ඒතර මේ තට්ටු 7ක් තිබිලා තියෙනවා. මේ දින් ප්‍රමාණය අක්කර 25ක් තියෙන මාලිගාව. ඒතර මේකේ පැරණිම කපරාදුව තියෙනවා පුතේ තාම අපිට දැක ගන්න. ඒක නේද? ඒතර මෙතනක් තියෙනවා පුතේ මෙතනක් තියෙනවා. ඉතින් මේක නේද? ඔව්. ඒ පැරණිම කපරාදුව තමයි පුතේ දැක ගන්න. ඒක මේක කියන පුතේ රංගශාලාව. මේ රංගශාලාව නේද? රජතුමා අත යුද්ධ පොඩි පොඩි කාමර වගේ තියෙන්නේ. ඒ දාන්නේගාර තමයි තිබිලා තියෙන්නේ. ඒතකොට පරාක්‍රම බහුවරතුමා පාවිච්චි කරපු টয়ලට් එක දැනගන්න තමයි දැකගෙන ඉන්න මෙතන. ඒක මේ තියෙන පරාක්‍රම බහුවරතුමා පාවිච්චි කරපු টয়ලට් එක. ඒකත් මේකේ මේ টয়ලට් කාමරේ පිටිපස්සෙන් තියෙන කාමරයක් වගේ ලොකුට තියෙන වල. එතකොට උඩින් පඩිපෙළ තමයි පුතේ මෙන්න මෙතන තියෙන්නේ. ඒතර මේකෙන් තමයි උඩට ගිහිල්ලා තියෙන්නේ. ඒතර පඩිපෙළවල මේ තියෙන උඩට ගිය පඩිපෙළ. ඒතර මේ උඩ තට්ටු තිබිලා තියෙන දැව වලින්. ඒතර කාලිංගමාගාක්‍රමයෙන් විනාශ කරලා පස්සේ මේ බිච්චි ටික විතරයි දැක ගන්න. ඒතර බිසරුන්ට නාන්න පොකුණක් සකස් කරලා තියෙන පුතේ පල්ලෙහාන්. ඒකට කියන්නේ කුමාර පොකුණ. ඒතර බිසරු නාන වෙලාවට පිටස්තර කෙනෙක් එයි කියලා වටේ තිබිලා තියෙන දිය අගලක්. ඒ දිය අගල තිබිලා තියෙන කටු කිඹුල්ල තමයි ඉඳලා තියෙන්නේ. ඒතර රාජසභා මණ්ඩපය ඉදිරියෙන් තියෙනවා. රාජසභා මණ්ඩපය කියලා කියන්නේ පුතේ ඔය එක ගල් කැණුවක් ගන්න එක අමාත්‍ය කෙනෙක් ඉඳලා තියෙනවා. ඉතින් මේක වදගාකාරයේ වශයෙන් දැන් හඳුන්වනවා. වට කරලා තියෙන ඉතින් රජුරුවන්ගේ කාලේ සිරිදළුවම් දීලා තියෙන්නේ. මෙන්න මෙතනට ඇවිල්ලා දලදා මළුවේ ඇතුළේ තමයි මේ හැමදේම තියෙන්නේ. 60 දාගේ 8 දාගේ වට දාගේ ඒ වගේම සත්මහල් ප්‍රාසාදයක් පිහිටලා තියෙන්නේ මේක ඇතුළෙමයි. ඉතින් මේ තියෙන්නේ වට දාගේ. මේක නිර්මාණය කරලා තියෙන මැද ස්තූපය වටේ වටකුරු මන්දිරයක් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ තමයි ස්තූපේ. ස්තූපයේ වටේ තමයි මේ වටකුරු මන්දිරය නිර්මාණය කරලා තියෙන්නේ. ඊළඟට යන්නේ 60 දාගේට. ඉතින් මේ තියෙන නිශ්ශංක මල රජතුමාගේ සෙල්ලිපි කිහිපයක්. ඊට ඉතින් 8 දාගේ නිර්මාණය කරලා තියෙන්නේ විජය බාහු රජතුමා විසින්. ඉතින් විජය බාහු රජතුමා තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මේක තට්ටු දෙකකින් සමන්විත වුණා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ වගේම තමයි උඩ තනිකර දැවයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේක තමයි යන්න පුළුවන් පඩිපෙළ. ඒ දෙමහල් ප්‍රාසාදයට යන්න පුළුවන් පඩිපෙළ තමයි මේ. ඉතින් මෙතන පුතු පිළිමයක් තියෙනවා. ඉතින් දැන් අපි ඉන්නේ නිශ්ශංකලතා මණ්ඩපේ ළඟ. නිශ්ශංකලතා මණ්ඩපේ ඉදිකරේ නිශ්ශංක මල්ල රජතුමා විසින්. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ මේ නිශ්ශංකලතා මණ්ඩපේ ඉදි කරන්න හේතු වුණේ නිශ්ශංක මල්ල රජතුමාට පිරිත් අහන්න තමයි මේ මණ්ඩපය ඉදි කරලා තියෙන්නේ. ඉතින් පොළොන්නරුවේ ගොඩනැගිලි අතරින් පියස්ස
ආරක්ෂා වෙලා තියෙන කොණ්ණැගිල්ලක් විදිහට මේ තූපාරාම පිළිමය අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේක කාගේ නිර්මාණයක්ද කියලා දැනට අපිට හරියම අවිනිශ්චිතයි. තාම කියන්න බෑ කවුද ඒක හදන්න නැත්තේ කියලා. ඉතින් මේක තනිකරම ඉදි කරලා තියෙන්නේ තනිකර ගඩොලෙන්ම. ඉතින් අපිට මේක ගෙඩිගේ කියලා හඳුන්වන්න පුළුවන්. මේ පොළොන්නරු රාජධානිය කියන්නේ තාම වටිනා ඓතිහාසික පුරාවස්තු දැන් ඉතර වෙලා තියෙන රාජධානියක්. ඒකට හොඳම උදාහරණ තමයි මේ තියෙන්නේ. දැන් අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. මේ තියෙන්නේ වටදාගිය, ඒ වගේම අර තියෙන්නේ හැටදාගිය, අර තියෙන්නේ නිශංකලතා මණ්ඩපය. ඉතින් මේ තියෙන්නේ සත්මහල් ප්‍රාසාදය. ඉතින් හරියටම නිශ්චිත කරුණු වලට අනුව නම් මේක සත්මහල් ප්‍රාසාදය කියලා හඳුන්වන්නේ නැහැ. දැනට භාවිත නම තමයි සත්මහල් ප්‍රාසාදය කියලා හඳුන්වන්නේ. ඉතින් මේකේ තට්ටු 7කින් සමන්විතයි. ඒකෙන් තමයි සත්මහල් ප්‍රාසාදය කියලා මේක හඳුන්වලා තියෙන්නේ. ඔයාලට පේනවද? මූරංචුවක් වෙන ගණක් තියෙනවා. මේ තියෙන බලා ඉන්න විදිහට අපි දැන් ටිකට් කියන්නේ රංකොත් වෙහෙර වහන්සේ වඳ පුදා ගන්න මේ පාර තමයි යන්න ඕනේ. පොළොන්නරුවේ විශේෂ වෙහෙරක් තමයි රංකොත් වෙහෙර කියන්නේ. ඉතින් මම දැන් ඉන්නේ රංකොත් වෙහෙර ඓතිහාසික වෙහෙර අභියස. මේ කියන්නේ කොහොමද දැනගන්න පුළුවන් ඒ චෛත්‍යය. මේ චෛත්‍යය ඉදි කරලා තියෙන්නේ පැරකුම්බා රජුගේ මෙහිසියකගේ නමින් තමයි මේ රංකොත් වෙහෙර නමින් ඉදි කරලා තියෙන්නේ. වාහල් කඩ 4කින් සමන්විත වෙනවා මේ රංකොත් විහාරය. ඒ වගේම මේ වාහල් කඩ නිම කරලා තියෙන්නේ ගඩොලින් සහ උණුගලින් තමයි තනිකරම මේ වාහක නිර්මාණය කරලා තියෙන්නේ. උසින් අඩි 180ක් වෙනවා. ඒ වගේම වාහල් කඩ ගත්තොත් උසින් අඩි 22ක් වෙනවා මේ වාහල් කඩේ උස. අපිට පොළොන්නරු රාජධානියේ විශාලම චෛත්‍ය විදිහට මේක හඳුන්වන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම ඉදි කරලා නිම කරන ලද චෛත්‍ය, විශාලම චෛත්‍ය විදිහට දැනට මේක හඳුන්වන්න පුළුවන් අපිට මේ රංකොත් වෙහෙර. අන්න ඔය දේවල් පොළොන්නරු රාජධානියට ආවොත් බලා ගන්න ඕගොල්ලන්ට පුළුවන් වෙන්නේ. ඉතින් අදට සමු ගන්නවා. පරිස්සමෙන් ඉන්න ඕගොල්ලෝ ජය වේවා. ඉක්මනට හම්බ වෙමු.